සුබ දවසක් ආර්යු පිජන් එක එකතු වෙලා තියෙනවා ඔයාලට. ඉතින් අද කූඩුවේ අලුත් තත්ත්වය තමයි පෙන්වන්නේ. බලමු ඉස්සරහට වීඩියෝ එක කොහොමද කියලා. මේ තියෙන්නේ බීඩින් කෝටුව. බීඩින් කෝටුවේ දැන්ට විතර දාපු පැටව ඉන්න පෙයාර ඉන්නවා. මේ පෙයාර එක ඔයාලා දන්නවා මේක මගේ පරණ පෙයාර එක. ඉන්දියන් කිරිල්ලි කීරි කුරුල්ලා එළවලා තියෙන එක පැටව දෙකක් ඉන්නවා. ඒ පැටව දෙක අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන්. මේවා පැය 4 අනිවාර්යයෙන්ම එළවන්න පුළුවන්. මේ කුරුල්ලා පැය 6මාර එළවලා තියෙන කුරුල්ලෙක්. මේ ගෙදරම. දැන් ආයෙ පිටර දාලා තියෙන පැටව දෙන්න අහුලගෙන කන මට්ටමේ ඉන්නේ. කුරුල්ලාගේ වංශයට තමයි ඇදලා තියෙන දෙන්නම. හැබැයි තනි සුදු මේක ඇස් සුදු වැටෙන්නේ. හොඳට ලොකු වෙලා තියෙන පේනවනේ ඇස්. සතු මේක විතර කොට කළු පාට වැදලා තියෙනවා. ඒ පැටව දෙක කූඩුවෙන් බහලා නැහැ තාම. හැබැයි අහුලන් කනවා. පේනවනේ කිරිලි එකත් කුරුල්ලා. ඒ හොඳම ජෝඩුව. කිරිල්ල පැය 3ක් එළවලා තියෙනවා. කුරුල්ල පැය 6මාර එළවලා තියෙනවා. ඒ කලිමුරේ පැටියෙක් ඉන්නවා. ඒක මම පෙන්නන්නම්. ඒ පැටියත් මම පැය 4 එළවලා කපලා දාලා තියෙනවා කිරිලි පැටියෙක්. ඊළඟට ආසම කුරුල්ල කූඩුවේ. මේ නාගරකෝවිල් කිරිල්ලි මං ගෙදර බ්‍රීඩ් කරපු කැලණි ඉසුරුගෙන් ඉම්පෝට් කරපු ගෙනාපු ජෝඩුවගේ මගේ පැටියා මේ. මේ කුරුල්ල පැය 9මාර එළවලා තියෙනවා. මෑත් කැලණි අයියා කෙනෙක්ගේ. එයාගේ වීල් පිට ඉන්නේ. එයාගේ පැටියකුත් ඉන්නවා මං ගාව. මේ කිරිල්ලි නම් දැන් කල්ලි 6යි තාම. මේ ගෙදර පැටියෙක්. මේක මං එලවලා සාමාන්‍යයෙන් වැඩිය තිබ්බේ නෑ. මේ පැත්තේ එලවන්න අමාරු හින්දා කපලා දැන් ඔය කල්ලි වැටලා එල්ල තියෙන්නේ. පෙයාර එක. මේක නම් ඊයේ මට gift එකකට වගේ හම්බුනේ අයියා කෙනෙක්ගෙන්. පැටමුරයක් ගන්න. පෙයාර එක නේ මම තමයි පෙයාර වෙන්න දාලා තියෙන්නේ. මේ කුරුල්ලා ටිකක් වයසයි අවුරුදු 8ක් විතර අයියා ගාව ඉන්නවා. කිරිලි අයියා ගෙදර පැටියෙක්. මහා තත්තු. අතින් අල්ලන්න බැරි සයිස් එකේ සත්තු මේ එනවනේ. මේ කිරිලි හොඳම කිරිලියෙක්. මෙතන ඉන්නේ සිල්වර් කුරුල්ලයි මේ සුදුවාර පැටියා. අර උඩ මගේ මහා සෙට් එකේ කලින් මුරේ පැටියා. මේක මම පැය 4ට ඇලවලා කපලා තමයි දැන් තියෙන්නේ. කිරිලි පැටියා දැන් කල්ලි 6යි. ඒ දෙක පෙයාර වෙලා ඉන්නේ. අර කුලෑටි අල්තින් අල්ලන්නත් බෑ කුරුල්ලව. එන්න. මිනි කිරිලි හොඳ දිග සයිස් සතෙක්. අර පැන්න. මේක අනිත් පෙයාර එක. මේ කිරිල්ලිගේ පැටව දෙයක් හිටියා විකුණන්න දාලා එක පැටියක් නම් දුන්නා. අනිත් පැටියා ඉන්නවා. ඒ පැටියව දෙන්නේ නැහැ දැන්. කුරුල්ල පැටියා මේ වගේමයි. මෙයාගේ කුරුල්ලා. මේ පාකිස්තාන වංශ වලින් එන සතෙක්. මේ කීරන් එක ඇදලා තින්නේ. හොඳටම උඩ ඉන්න සතෙක්. මේ කිරිල්ලිත් එහෙමයි. කිරිල්ලිගේ පැටව එලවුවා සුපිරි පැටව.
වෙනවනේ ඇස් එහෙම මේක ඇවිල්ලා මැඩ්‍රස් කුරුල්ලයි ඉන්දියන් කිරිල්ලි මේක ඇවිල්ලා කැලණි අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ගේ මේක පැඳ සුදු මැඩ්‍රස් එක පැඳ සුදු තටු සුදු කල්ලිදාය සම්පූර්ණ දැන් SW ඒ පෙයාරක අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන් මම ගත්ත ගානෙම දෙන්න ගන්න කෙනෙක් ඉන්නවා නම් අයිතිකාරයාගේ විස්තර පාවා කියන්න කෝල් කරලා අහන්න පුළුවන් මේක මං එලවලා නෑ එයා එලවලා තියෙනවා මේ කුරුල්ලා එහෙම කිරිල්ලිවත් එලවලා තියෙනවා එයා ඒ සතු දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන් මේවා සවුත් වෙලා මුකුත් ලෙඩ දුක් මොකවත් නෑ හොඳට සතු සැපටම ඉන්නවා සතු ටික මෙතන ඉන්නවා ටිප්ලර් දෙක එලගේ පැටව දෙයක් ඉන්නවා මහ දෙන්න වගේමයි කිරිල්ලි නම් මං අල්ලපු සතෙක් කුරුල්ලා මං කැලණියෙන් ගෙනාවේ එයාගේ වේල් පිට ඉන්නේ එයා පැය 7මාරේ වල තියෙනවා මේ කුරුල්ලා මං ගේනකොට නම් කල්ලි 4ක් විතර දැන් මහ කුරුල්ලෙක් ඒ කලින් මුරේ පැටියෙක් අරගෙන හොඳටම හිටියා සතාව දුන්නා මං ගෙදර එළව් පැටියෙක් පේනවනේ කිරිල්ලි ගැස්සේම හොඳම ටිප්ලර් කිරිල්ලියෙක් ඔය ටික තමයි ඉතින් මගේ බීඩින් සත්තු ටික මේ කුරුල්ලව නම් මං එලවනවා මේ පැටව දෙන්න අවශ්‍ය කෙනෙක්ට ගන්න පුළුවන් තනියම උනත් උඩ ඉන්න සතා එන උඩ ගහන්න දෙයක් නැහැ නිකන් අතාරින්න ඉතර දෙන උඩ වහලටවත් බහින්නේ නැහැ දුවන්නේ මොකුත් නැහැ ගෙවල් උඩම ඉන්න සත්තු මේ දෙන්න වගේ පැටව ඉන්න කූඩුව දුන්න හිටපු සත්තු දැන් ඉන්නේ ටික දෙනා මේ ගෙදර හදිච්ච පැටව මේ ඉන්නේ අර වෙනු සාස්කින් කුරුල්ලගේ පැටියෙක් ගාන කට් මේ සුදු පැටියා එන්න මෙහා ඇවිල්ලා කරලා අර සුදු කිරිල්ලිගේ පැටියෙක් මේක කොහමද මේ නාගරගෝවිල් පැටියෙක් අර වෙන්න නාගරගෝවිල් සුදු එකාගේ ඊළඟ මුරේ පැටියා මේකත් මගේ ගෙදර පැටියෙක් මෙහා ගෙදර පැටව අල්ලන්නවත් නෑ සත්තුන්ව හරිම කුලටි මේ මයිලෝන සතෙක් එනවනේ කපලා තියෙන්නේ දැන් කල්ලි 5 ඉන්නේ කොමන්නාර වගේ අලු ඉන්දියන් පැටියෙක් මේකත් මං එලවනවා ආවලු
දෙන්නම බලමු තව ටිකකින්. මේකත් මම එලවනවා. මේ මගේ අර මහ කුරුල්ලගේ පැටිය කිරිලි පැටිය. මේ ඉතින් කට්ටිය නාගරකෝවිල කියලා දෙන්න සත්තු තමයි ඈ. ප්‍රයාණේ කට්. ඒ නාගරකෝවිල නෙමෙයි. ඔයලා බටර් කිරිල්ලියක්ගේ කාසිම් ඉන්දියන් කුරුල්ලගේ ඒ කුරුල්ල පැය 5ට වැඩි ඉන්නවා. එයාගේ පැටියෙක් නේ. බොම්බේ වැදලා තියෙන්නේ. S double. මේක කීරාන් පැටි කිරිලි ලෙච්චමෙන් කුරුල්ලගේ පැටියෙක්. ඒ සත්තු ඉන්න අයියා. එයාගේ S double. මේක නාගරකෝවිල. අත්තු දෙන්න ඉස්සලා ඉන්නේ පේනවනේ. එන්න මේ කුරුල්ලගේ පැටව දෙන්නව ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න මම නම්බරේ දාන්නම්. එහෙනම් ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. හොඳ සත්තු ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් කට්ටියටම ජය වේවා.